මේ තමයි ඔයාලා ආසාවෙන් බලා සිටි සඳමත ලියූ ආදර කතාවේ 6 වෙනි කොටස. ජීවිතේ සමහර තීරණ හරිද වැරදිද කියලා එකපාරටම තේරුම් ගන්න බෑ. හිතට හරි කියලා දැනෙන දේවල් පස්සේ යන වෙලාවල් තියෙනවා. ඒ අතරේ ඩිලාන් තනියම පාරක් දිගේ ඇවිදිමින් හිටියා. ඔහුගේ හිත ඇතුලේ තිබුණේ නිහඬ වේදනාවක්. නෙත්නිව මතක් වෙන හැම මොහොතකම ඔහුගේ හිත තවත් බර වෙනවා. ඒත් ඔහු තවමත් hina වෙන්න උත්සාහ කරනවා. මොකද සමහර වෙලාවට ලොකුම වේදනාවල් හැංගින්නේ hinaවක් ඇතුලේ. ඒ අතරේ නෙත්නි රවිදු එක්ක කොෆි ෂොප් එකට ඇවිත් හිටියා. රවිදු hina වෙමින් කතා කළත් ඔහුගේ ඇස් ඇතුලේ තිබුණේ වෙනම රහසක්. නෙත්නිත් hina වෙන්න උත්සාහ කළා. ඒත් ඇගේ හිත තවමත් දිගිඩියාවෙන්. ඇයි හිතුවේ මේ තමයි හරිම තීරණය කියලා. ඒත් ඇයි නොදන්න දෙයක් තවමත් මේ කතාව ඇතුලේ හැංගිලා තිබුණා. ඔය අතරේ රවිදු ඔහුගේ ෆෝන් එක රහසේම බලනවා. නෙත්නි දැක්කේ නෑ. මැසේජ් එකක් ස්ක්‍රීන් එකේ දිස්සුණා. Don't tell her the truth yet. ඒක දැකපු රවිදු ඉක්මනින් ෆෝන් එක අයින් කරනවා. ඒත් නෙත්නිගේ හිතට සැකයක් දැනෙන්න පටන් ගත්තා. කොෆි ෂොප් එකේ කවුළුව දිහා බලාගෙන ඇයි හිතුවේ මම ඇත්තටම හරි තීරණයද ගත්තේ කියලා. ඒ වෙලාවෙම ඩිලාන්ගේ ෆෝන් එකට අමුතු මැසේජ් එකක් එනවා. නෙත්නි ගැන ඔයා නොදන්න දෙයක් තියෙනවා. ඒ මැසේජ් එක දැකපු ඩිලාන් පුදුමයෙන් නැවතුණා. ඔහුට තීරුණේ මේ හැමදේම පීන විදියට සරල නෑ කියලා. ඒ අතරේ රවිදු කොෆි ෂොප් එකකින් එළියට ඇවිත් කාව හරි කෝල් කරනවා. I told you not to call this number. හැමදේම ප්ලෑන් It's done. Just forget about it. ඔහුගේ හිනාව ඇතුලේ ලොකු රහසක් හැංගිලා තිබුණා. ඉතින් යාළුවනි රවිදු ඇත්තටම කවුද? නෙත්නි කරපු තීරණය හරිද? ඩිලාන්ට ඇත්ත දැනගන්න පුළුවන් වේද? ඔයාලට හිතන දේ කමෙන්ට් කරන්න. ඒ වගේම ඊළඟ කොටස බලන්න YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා මගේ යාළුවනේ.